සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මේ තමයි මාතර. ඉතින් මං අද මාතර ආවා ඇඳුම් ටිකක් ගන්න කියලා. අවුරුද්දත් 2026 ලබන්න තව පොඩි දවස් දෙකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මම හිතුවා මගේ 2026 අවුරුද්ද ලස්සන කරගන්න ඇඳුම් ටිකක් අරගන්න, මට තියෙන අඩුපාඩු ටිකක් ගන්න. ඒත් එක්කම මගේ හිත නිදහස් වෙන්නත් එක්ක මම තමයි මේ චුට්ටක් ඇවිදින්න අද ආවේ. ඉතින් මං හිතුවා මාතර ඇඳුම් ගන්න එන්න බලාගෙන ඉන්නෝ නම් කවුරු හරි එයාට මේ vlog එක වැදගත් වෙයි කියලා. මොකද අද මම vlog එකෙන් මාතර આવොත් ලාපට ඇඳුම් ගන්න පුළුවන් shop එකක් ගැන තමයි කියන්නේ. ඉතින් වීඩියෝ එක skip නොකර බලන්න. මේ තියෙන්නේ නිල්වලාගඟ දෙපස. ඔන්න මුලින්ම යන්න ඕනේ නිල්වලාගඟ පැත්තට තමයි යන්න ඕනේ. මේ විදිහට නිල්වලාගඟ දිගේ මෙහෙම යනකොට ඒ shop එක ඔන්න ඉස්සරහින් පේනවා. මේ තමයි නිල්වලාගඟ. දැකපු නැති කෙනෙක්ට නම් මම පෙන්නන්නම් මේ තමයි නිල්වලා ගඟ. ඔන්න ඔය දිගට ඔහම ගියාට පස්සේදී අර නිල් පාට බෝඩ් එකක් පේන්නේ කොටුවේ කඩේ කියලා. මේකට කියන්නේ කොළඹ කොටුව කඩේ කියලා. මාතර කොටුව කඩේ කියලාත් එකක් තියෙනවා. හැබැයි මේ කොළඹ කොටුව කඩේ නම් මාර විදියට ඇඳුම් ලාභයි. ගොඩාක් ඇඳුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ක්වොලිටි එකත් ලොකු අවුලක් නැහැ. ඉතින් එහෙම බ්‍රෑන්ඩඩ් ඇඳුම් නැහැ. හැබැයි ක්වොලිටි එක ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං ආවේ. අද දෙසැම්බර් 30 නේ. ඉතින් මාර විදියට සෙනග හිටියා. මොකද හැමෝම 2026ට ඇඳුම් ගන්න ලස්සනට ඉතින් ඉන්න හැමෝම ආස නිසා වෙන්නේ නැති ගොඩාක් සෙනග හිටියා. මම මේ පෙන්නනවට වඩා පස්සේ ගොඩාක් ආවා. ඔය තියෙන්නේ ඇඳුම්. ඕන විදිහට ඇඳුම් තියෙනවා. අපිට ආස දෙයක් තෝරගෙන ලස්සනට ගන්න පුළුවන්. මේකේ ඇත්තටම හැම දෙයක්ම වගේ තියෙනවා. ඇඳුම් පිරිමි ළමයිට ඇඳුම් වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේදී බේබි ඇඳුම්, ඊට පස්සේදී පොඩි ළමයිට, ඊට පස්සේදී බබාලා ලැබෙන ඉන්න අයට ඒ වගේ ගොඩාක් අයට ඇඳුම් එකේ වෙනම සෙක්ෂන් තියෙනවා. ඉතින් ලේඩිස්ලට ගොඩාක් තියෙනවා. ගෑනු ළමයිට නම් ගොඩාක් හැම පැත්තෙම වගේ ඇඳුම් ගවුම් වෙනම කලෙක්ෂන් එකක් තියෙනවා මෙයාලගේ. ඉතින් ඇත්තටම ඇඳුම් ගොඩාක් ගන්න පුළුවන්. හරිම ලාභයි. ගවුමක් සාමාන්‍ය කොට ගවුමක් රුපියල් 750 800 වගේ තියෙනවා. ඉතින් අවුලක් නෑ. අඳින්න පුළුවන් කාලයක්. ඒ වගේම ලස්සන ඒවත් තියෙනවා. ඉතින් ක්‍රොප් টොප්ස්, ඊට පස්සේ ටී-ෂර්ට්, ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඇඳුම්. ඉතින් හරිම ලාභයි. ටී-ෂර්ට් එක නම් රුපියල් 595යි වගේ උනේ. ඉතින් ඔය දැන් මම පෙන්නන්න යන්නේ බෙඩ්ෂීට්, කොට්ටවුර, ඊට පස්සේදී ටවල්, ඊට පස්සේදී ගවුම් මහන රෙදි කෑලි අපි ගන්නේ මේ යාර විදියට. ඒ විදියට ඊට පස්සේදී පොඩි ළමයිගේ ඇඳුම්, පොඩි ළමයට අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා. චූටි බබාලා ලැබෙන්න ඉන්න අයට, බබාලා ලැබෙන්න ඉන්න කෙනෙක්ට නම් තමාගේ ඩිලිවර් බෑග් එක හදාගන්න ඇත්තටම එයාට මෙතනින් බඩු ඔක්කොම වගේ ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳයි. ගොඩාක් හැමදේම තමන්ට අත්‍යවශ්‍ය හැමදේම ගන්න පුළුවන්. ඉතින් මම මේ දැන් පෙන්වන්න යන්නේ ඇඳුම් ගවුම් සෙක්ෂන් එක. ලස්සන ගවුම් ගොඩාක් තියෙනවා. දිග ගවුම්, කොට ගවුම්, ඊට පස්සේදී මෙතන ටී-ෂර්ට් කලෙක්ෂන් එකකුත් තිබ්බා. ඒ වගේම තමයි ටයිට් ස්කර්ට්, ඩෙනිම් ස්කර්ට් ඒවත් තියෙනවා. හැමදේම වගේ තියෙනවා. මේ තියෙන ගවුම් මම පෙන්වන්නේ දැන් ඔයාලට. ඉතින් ඔන්න ගවුම් වලට ආස ළමයෙක්ට නම්, ආස කෙනෙක් නම් ඔන්න ඔයාට තමයි මේ ඇඳුම් කඩේ. ලස්සන ඇඳුම් ගොඩාක් තියෙනවා. ඇත්තටම මම ගොඩාක් ඇඳුම් ගන්න ගියේ නැහැ. මට ගන්න අවශ්‍යම ටික තමයි මම ගත්තේ. ඉතින් ඔන්න ඔය විදියට මම ඇඳුම් අරගෙන ඒකෙන් ගියා. ඔය විදියට යනකොට මාතර ගොඩාක් කොළඹ කොටුව වගේම තියෙනවා ගොඩාක්. ඊට පස්සේ මට මගේ අයිබ්‍රෝස් හදා ගන්න ඕන වුණා. ඉතින් මම ෂා සැලෝන් එකට ගියේ. මම මගේ ෆස්ට් ටයිම් තමයි සැලෝන් එකට ගියේ. ඇත්තට මෙයාලගේ සර්විස් එක නම් මාර හොඳයි. මේ මම අයිබ්‍රෝ හදන්න කලින් සහ මේ අයිබ්‍රෝ හැදුවට පස්සේ ඉතින් අවුලක් නැහැ. මට මං ඉස්සර හදන වගේම අපේ ටවුන් එකෙන් හදනවා වගේම හොඳට තිබ්බා. ඉතින් දැන් මං ඔන්න ඔය විදිහට යනවා. ආයෙම යන්නේ මාතර බෝධිය පැත්තට. ඉතින් මම මාතර බෝධිය ළඟට ගිහිල්ලා ටිකක් හිත නිවන්න ටිකක් වෙලා මං හිටියා. හැබැයි මං ඒව වීඩියෝ කරේ නැහැ. ඉතින් මේ තියෙන පළතුරු ගන්න කෙනෙක්ට පාර දෙපැත්තේ තියෙන ඒවා ඇත්තටම පළතුරු නම් එහෙම ඇත්තටම ක්වොලිටි නැහැ. මම මිදි ග්‍රෑම් 100ක් වගේ ගත්තා. ඇත්තටම මට ඒ වෙලේ කන්න ආස හිතලා මං ගත්තේ. ඇත්තටම සවුත් වෙලා තිබ්බා. ගෙඩි 3-4 වගේ තමයි හොඳ තිබ්බේ. ඉතින් ඔන්න මාතර බෝධිය. ඉතින් මාතර බෝධිය දන්න ඇති සමහර අය දන්නේ නැතුව ඇති. ඉතින් ඇත්තටම මාර හොඳයි. හිත නිවෙනම තැනක්.
ඉතින් මේ මාතර බෝධියත් පහු කරගෙන මේ යනකොට තමයි ඔය පාර දෙපැත්තේ තියෙන්නේ කොළඹ කොටුව වගේම තමයි දෙපැත්තේ ඇඳුම් ගන්න ඊට පස්සේදී ඔය වගේ පොඩි පොඩි දේවල් ගන්න සෑහෙන්න තියෙනවා. ඉතින් කොළඹ කොටුව වගේම තමයි. ඉතින් මම කොටුවේ vlog එකකුත් කරලා තියෙනවා. ඒකත් බලපු නැති කට්ටිය ඔන්න බලන්න. ඉතින් මේ තියෙන්නේ big city එකට. ඔන්න මට තව පොඩි පොඩි අත්‍යවශ්‍ය දේවල් ටිකක් තිබුණා. මම අර කලින් vlog එකේ කිව්ව මම කන්ඩිෂනර් එහෙම මගේ ළඟ නැහැ කියලා. ඉතින් මම කොලොන් එකක් ගත්තා. ඊට පස්සේදී වැස්ලින් එකක් ගත්තා. ඊට පස්සේදී කන්ඩිෂනර් එකක් කුඩයක් ගත්තා. ඔය වගේ පොඩි පොඩි ඉයරින්ග්ස් ටිකක් ගත්තා. ඇත්තටම මේ ටික නම් ෆොටෝ ගහන්න තහනම්. හැබැයි මම ෆොටෝ ගත්තේ නෑ. මම චූටි වීඩියෝ ක්ලිප් එකක් තමයි ගත්තේ. ඉතින් ඔන්න hair bands ලස්සන big city එක ඇත්තටම ගොඩාක් දේවල් big city එකේ තියෙනවා. හැමදේම වගේ තියෙනවා. ජුවලරි නම් ගොඩාක් තියෙනවා. ඉතින් Tamanට ආස විදියට තෝරගෙන යන්න පුළුවන්. ඉතින් මම පොඩි පොඩි ඉයරින්ග්ස් තමයි ගත්තේ. මම මේ වෙලාවේ මම තෝඩු වලට ආසයි. හැබැයි මම අද නම් ගත්තේ නැහැ තෝඩු. ඉතින් මම ওই විදිහට ගියා හෑන්ඩ් බෑග් එකක් බලන්න. හැබැයි මට සෙට් වෙන එකක් තිබ්බේ නැහැ. ඒ නිසා මම ගත්තේ නැහැ. ඉතින් ඇත්තටම big city එක ගැනත් කිව්වොත් ඒකේ අත්‍යවශ්‍ය දේවල් ගොඩාක් තියෙනවා. එහෙම ලොකු ප්‍රයිස් එකකුත් නැහැ. අපේ බජට් එකට ගැලපෙන දේක් අපිට සෙට් කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මම big city එකේ ඕගොල්ලන්ට වීඩියෝ ක්ලිප්ස් ටික ගෙනාවේ. ඉතින් මම දැන් ඔය විදිහට big city එකටත් ගිහිල්ලා ඔහොම අරගෙන මම දැන් ඔය චුට්ටක් මොනා හරි කන්න තමයි යන්න හැදුවේ. අර එහෙයින් පයින්නුවේ මම ප්‍රභාත් ෆැෂන් එක. අද නම් මම ගියේ නෑ. ඒකට මම ගියොත් ආයෙම ඔයාලට අනිවාර්යෙන් ඒකේ vlog එකකුත් අරගෙන එන්න. ඉතින් මගේ vlog එක බලපුව හැමෝටම ස්තුතියි.